friends, welcome back to the another gameplay videos on the other people කරන්නේ Minecraft. ඔයාලා බලන්නත් මේ පටන් ගත්ත කොහමද මේ රෝස බාට බැලුව එක ඉස්සරහින් ඉන්නේ කියලා. හරි යාළුවනේ අද අපේ වීඩියෝ එකේ නම පාට බැටළුවෝ. හරි ඔයාලා අද දන්නවද බැටළුවන්ව පාට ගන්න පුළුවන් කියලා? බෑ. බැටළුවන්ව පාට ගන්න පුළුවන්ද කියලා මගෙන් ඉගෙන ගන්න. අද මගේ යාළුවත් නේ දැන් වෙලාව මචං දැක්කනේ. හරි. දැන් වෙලාව මචං 5:42යි. පැටලුණාද මන්ද? හරි ඒ වෙලේ එහා කාමරේ ඉඳලා අරුත් වීඩියෝක් කරනවා. ඒක නිසා ඌට එන්නවන්න නැතුව ඌ බස් ගේම් එකක් කරනවා. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ වගේ රෝස් බාටල් බැලුවෙක් කොහමද හදාන්නේ කියලා මම දැන් පෙන්නන්න. ලස්සනට ඔයාලා දන්නවනම් මේක බලන්න ඕනේ. ගොඩක් කට්ටිය දන්නේ මේ දැම්ම කරලා තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් ඔයාලා මුලින්ම මල් ටිකක් කඩාගෙන මෙන්න මේ වගේ එකක් හදාන්න. මෙන්න මේ වගේ මල් කඩලා තමයි මේව හදන්න පුළුවන්. ඔක්කොම දීපුවා බං. හරි කවන්නේ. අපි එළියෙන් ඉඳන් පාට කරමු. අපි දැන් පාට කරමු යාළුවනේ. ඔයාලා මලක් කඩලා මෙන්න කෝ දැන් මම පෙන්නුවා වගේ එකක් හදාන්න. මෙන්න මේ වගේ එකක්. මලක් කොණ්ඩු කියලා හදාන්න. ඊට පස්සේ ඔයාලා බැටළුවෙක් දාලා බැටළුවාගේ ළඟට යන්න. ඔයාලට පෙන්වන්න බොත්තමක් මම මේක රතු පාට කරනකොට අන්න මචං පාට වුණා. ගොඩක් කට්ටිය රෝස පාට බැටළුවෝ ඕන වෙලාවෙ අන්න මචං. අද වීඩියෝ එක නම් පාට බැලුවෝ. ඒක නිසා පාට මිනිස්සු වෙන්න කලින් උඹලා අපේ channel එක subscribe කරන්න. හරි මචං. ලස්සනයි. මෙහෙම ඉතින් පාට කරන්න තියෙන තමන් කැමති පාටි මේ පාට ටිකක් හොයා තියෙන පුදුම අමාරුයි බා. හරි යාළුවනේ ඉතින් දැන් විනාඩි 3 වීඩියෝ එකක් කරා. මේ වීඩියෝ එකේ ගන්න තියෙන මෙච්චර අපේ ගිනි ගත්ත නිසා අපි මෙන්න මෙහෙම අලුත් ගෙදරක් හැදුවා. ඉන්නකෝ ගෙදරක් පෙන්නන්න. මේ මොදේකුත් තියෙනවා. අර තමයි මේ වගේ අදහස් දුන්නේ. හරි යාළුවනේ ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න comment කරලා ඔයා මේ channel එකට අලුත් එක්ක නම් පහළ තියෙන bell icon එකත් ඔබන්න. මේක නම් views යාවි කියලා හිතනවා. හරි යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි ඉතින් මෙන්න මචං ගෙට වෙච්ච හානිය. සුප්පිරිනේ. තව පොඩි තැනක් පෙන්නලා ඉන්නකෝ ඔයාලට පෙන්නන්න හොඳ තැන. ඔයාලා මේක දැක්කම පුදුම වෙයි. අම්මෝ පස්සේ මෙන්න යාළුවනේ ඉතින් අපි හේනට පාට බැටළු බාර මල්ල තමයි මෙහෙම දෙයක් හදාගත්තේ. මේ මචං මෝලීලා තියන පොත. බලන්න. චාකුව බලලා පොත ගත්තා. ඒ බුවා මට ලියලා තියෙනවා දවසක් Minecraft එකේ යකෙක් ආලු දුරඤ්ඤා අභිෂේක් එක දැක්කලු. දුරඤ්ඤා කවුද යකෝ? දුරඤ්ඤා කවුද යකෝ? ඒක දැක්කලු. දුරඤ්ඤා බය වුණාලු. අභිෂේක් කිව්වලු බය වෙන්නේ නැතුව ඉන්නලු.
අභිෂේක් සටනට ගියාලු. සටනට ගිහින් දුලඤ්ඤා කිව්ලු ඔන්න පිටිපස්සේ ටීඩී පැරේ කියලා. ඊට පස්සේ මේ අභිෂේක් පිටිපස්සේ හැරුණලු. අභිෂේක් හැරුණට පස්සේ කිරිපැරයා පිපිරුවලු. ඊට පස්සේ අභිෂේක් මලාලු. දැක්කද මචං මේ පොතෙන් තියෙන ආදර්ශය තමයි තමන්ට කරන්න බැරි දේවල් කරන්න එපා මචං. දැනට අපි වීඩියෝ එක අවසන් කරනවා. යාන් channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. මෙන්න මේ පොත බලමු. ඒකෙම මයින්ක්‍රාෆ්ට් උත්තර කියලා දාලා තියෙනවා. ප්‍රශ්නනේ. ප්‍රශ්න. එක වහලා තියෙනවා මන් දන්නේ. හරි යාළුවනේ දැන් වීඩියෝ එක අවසන් කරන්න. වීඩියෝ එක බලන්න ඔක්කොම බලන්න ස්කිප් නොකර බලන්න. අද මම මේ පාට බැටල් වගේ නේදුවේ. හරි යාළුවනේ ඉතින් උන්න අදට අපි වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් කොල්ලෝ බයි.